අද වීඩියෝ එක අපේ සාමාන්‍ය පෙළ ලියන මල්ලිලා නංගිලාටයි. මේ වෙලාවේ ඔළුවේ ගොඩාක් දේවල් පිරවිලාන යත්තේ. අපි ටිකෙන් ටික ගොඩක් අයට තියෙන සාමාන්‍ය ප්‍රශ්න ටිකක් ලියා ගන්න බලමු එහෙනම්. Hi මම ශශ්‍රී නිකේෂලා. මේ channel එකෙන් අපි කතා කරන්නේ scientific, psychological වගේම ඔයාලගේ එදිනෙදා ජීවිතය ලස්සන කරන දේවල් ගැන. channel එක subscribe කරලා මාත් එක්ක දිගටම ඉන්න කියලා මතක් කරන ගමන් අපි යමු අපේ සාමාන්‍ය පෙළ ලියන ඔයාලගේ ප්‍රශ්න ටික විසඳ ගන්න. මෙතන ළමයි වර්ග 3ක් ඇති. මහන්සි වෙලා හොදට පාඩම් කරලා හරි මේක නම් කරගන්න පුළුවන් කියලා හිතන අය වගේම normal පාඩම් කරලා ඉන්න අය වගේම හරියට මුකුත්ම කරගන්න බැරි වුණ අය. This is so boring. I can't focus at all. Yes, gaming time. කොහොම පාඩම් කළත් මේ වෙලාවේ බයක් දැනෙන එක සාමාන්‍යයි. බයක් දැනෙන්නේ නැත්නම් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. බයක් හිතෙනව නම් ඔයා exam mood එකේ තමයි ඉන්නේ. ඔයා දන්නවා මම කොහොම හරි මේක කරගන්න ඕන කියලා. හැබැයි දැන් තියෙන stress එකත් එක්ක පාඩම් කරන්න ගියට exam එක ගැන නැත්නම් වෙන මොකක් හරි දෙයක් ගැන හිත ඉදලා දන්නේම නැතිව වෙලාව ගෙවිලා යනවා ඇති. හරි exam එක තියෙනව තමයි ලියන්නත් ඕන දැන්. ඔක්කොටම කලින් ටිකක් සංසුන් වෙන්න. How can I stay without being stressed? My head's on fire, literally! Maybe I should just burn all my worries away! හොද හුස්මක් උඩට ගන්න. පහලට දාන්න දැන් කියන ටික සංසුන් වෙලා. අහගන්නකෝ එහෙනම් මේක තමයි පළවෙනි රූල් එක. ඔයා කලබල නොවී ඉන්න තරමට අයාගේ ලකුණු වැඩි වෙයි. මේ වේවාවේ ඔයාට ලකුණක් දෙකක් වුණත් වැදගත්. මොකද ඒක තමයි ඔයාගේ B අකුරක් A අකුරක් කරන්නත්. C අකුරක් B අකුරක් කරන්නත්. අවධානයෙන් ඉන්න, සංසුන්ව ඉන්න. අංක 2 ඔයාලා අහලා ඇති 5 minute rule එක ගැන. මේ දවස්වල පාඩම් කරන්න ගිහින් වෙන දේවල් හිතිලා කාලය ගෙවිලා යනවටත් මේක සුපර්. මේක කරන්නේ මෙහෙමයි. පාඩම් කරන්න යන්න ඉඳ ගන්න. ඔයාට ලේසි මොකක් හරි පාඩමක් කරන්න. විනාඩි 5ක් පාඩම් කරන්න. ඔන්න දැන් ඔයා මුකුත් හිතන්නේ නැතුව ඔයා කෙලින්ම වැඩ දැන් ඔයාට දිගටම පාඩම් කරගෙන යන්න පුළුවන්. මේක තමයි ගොඩ දෙනෙක් යූස් කරන 5 minute rule එක. හැබැයි ඉතින් විනාඩි 5 යනකම් ඔරලෝසුව දිහා බලාගෙන ඉන්න නම් එපා. දැන් අපි බලමු මේ දවස්වල මොනවද කරන්න පුළුවන් කියලා. දැන් ඔයාලා කරන්න ඕන පුළුවන් තරම් ලකුණු එකතු කරගන්න එක උදාහරණයක් විදියට අපි science subject එක බලමු. We have points under the topics, right? මාත්‍රිකා යටතේ points තියෙනව නේද? මේ screen එකේ තියෙනවා වගේ. අන්න ඒ වගේ දේවල් ඉක්මනට පාඩම් කරගෙන යන්න points ගොඩක් තිබුණොත් ඔයාලට මතක තියාගන්න ලේසිම 5ක් වගේ තෝරගෙන පාඩම් කරන්න. exam එකේදී අනිවාර්යෙන් 3ක් මතක් වෙයි. කම්මැලි හිතෙන වෙලාවට සිංහල සාහිත්‍ය පොතේ කවි වගේ දේවල්, එතකොට ඉතිහාසය මැප් මාකින්, බුද්ධ ආගම ගාථා වගේ දේවල් විනෝදෙන් පාඩම් කරන්න. කො බලන්න තමන්ටම කියලා ෆෝන් එකක් තියෙන ළමයි මේ දවස්වල පුළුවන් තරම් ෆෝන් එක අයින් කරන්න. පාඩම් කරන වෙලාවට ෆෝන් එක ඔෆ් කරලා ඔයා පාඩම් කරන කාමරයට දුර තැනකින් තියෙන්න පුළුවන්. මම වැඩිහිටියෙක්ට දීලා කියන්න. මම පාඩම් කරලා ඉවර වෙනකම් මේක තියාගන්නකෝ. හරි පුතා. අවසාන වශයෙන් එක්සාම් දවසට කලින් දවසේ උදේ
ඔයාගේ ඇඩ්මිෂන් පැන්සල් පෑන් වගේ ඕන. දේවල් හැමදේම රෙඩි කරගන්න. මතකයිනේ අවදානෙන් සංසුන්ව හිටියොත් එන්න තියෙන. ලකුණට වඩා ලකුණක් ලැබෙයි. Yes! I'm going to pass the exam! I did it! I studied so hard! Passing feels amazing! මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. හොඳ දේවල් දුන්නොත් හොඳ දේවල් ලැබෙයි. ඒ නිසා ඔයාගේ යාළුවටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි. හිතනව නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා. channel එක subscribe කරලා bell icon එක touch කරලා. මත් එක්ක දිගටම ඉන්න කියලා මතක් කරන අතර ඔයාලට හිතනවටත් වඩා වැඩි රිසල්ට් එකකට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් පරිස්සමින් ගිහින් පුළුවන් උපරිම ලියලා එන්න.